අපි ඉන්දියානු ක්‍රමයට හදාගත් බණ්ඩක්ක ඉන්නෝක රෙසිපිය බලන්න තමයි හදන්නේ. ඒකට බලාගත්ත බණ්ඩක්ක කරල් කිහිපයක්, ගරම් මසාලා 3-5 කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු, කුළුහාල්, කුරුඳු පොතු, ලූණු, සුදු ලූණු, අමු මිරිස්, තක්කාලි, කරපිංචා, වේලි මිරිස් කරල් කිහිපයක්. කිරි කප් එකක් සහ උත්තරයක්. මුලින්ම බණ්ඩක්ක ටිකට කහ සල්පයක්කුයි සහ ලුණු සල්පයක් දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. පස්සේ පෑන් එකක් රත් වෙන්න තියලා තෙල් සල්පයක් දාගන්නවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අපි මැරිනේට් කරගත්ත බණ්ඩක්ක ටික ඒකට දාලා රන්වන් පැහැවෙන තැන් බෙද ගන්න. රන්වන් පහට වුණාට පස්සේ දැන් බාගන්න. ඇදිලා තියෙනවා. ඊස්සේ වචනයක් ලිපේ තියලා තෙල් ස්වල්පයක් දාගන්න. පොත් තෙල් හරි ඔලිව් ඔයිල් හරි ඔයාලට කැමති තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊස්සේ තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අපි කපාගත් අමුද්‍රව්‍ය ටික ඒකට එකතු කරගන්න. ඊට පස්සේ අපි ඒකට බිත්තරේ එකතු කරගන්නවා. ඒකත් හොඳට ටෙම්පරාදු වෙනකම් ලිපේ තියාගන්න. ඊට පස්සේ අපි ගත්ත 3-5 ටික ඒකට එකතු කරගන්නවා. හොඳට මික්ස් කරගෙන ටිකක් දැන් වෙනකන් තියාගන්න. අපි ඒකට අර කිරි කප් එක එකතු කරගන්න. ඒකට යෝගට් ගත්තොත් පැණි රහ ගතියක් එනවා. ඒ නිසා අපි මේ කිරි ගන්න එක වඩාත් හොඳයි.
ඊට පස්සේ ඒක හොඳින් කලවම් කරලා ලිප නිවාගෙන පැත්තකින් තියාගන්න. දැන් අපේ බණ්ඩක්කා හින්දුම ලෑස්ති. මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් කරන් හෙටත් එන්නම්. එතකන් ගිහින් එන්නම්. C Kitchen with C YouTube channel එක subscribe කරොත් ඔයාටත් පුළුවන් මේ වගේ අලුත් රෙසිපි දවසින් දවස බලා ගන්න.